ඔයා අද ඉන්න තැන වසර ගණනාවකට පස්සේ එතනම ඉන්න හිතන කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා අද ගන්න තීරණේ ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක්ද? ඉතින් ඔයා හිතන්නේ දියුණු වෙනවා කියලා කියන්නේ සල්ලි විතරක් කියන එකද? දියුණු වෙනවා කියලා කියන්නේ හිත වෙනස් කර ගැනීමයි. එහෙනම් අපි අද දියුණු වීමේ සැබෑ මාර්ග 5ක් පිළිබඳ මේ වීඩියෝව තුලින් කතා බහට ලක් කරමු. දියුණු වීමේ සැබෑ මාර්ග අතර පළවෙනි කාරණාව තමයි ඔබ අදට වඩා හෙට දිනේදී හොඳ මිනිසෙක් වෙන්න ඕන කියන එක. ඉතින් දියුණුව කියලා කියන්නේ සල්ලි එහෙම නැත්තම් වාසි විතරක් නෙවෙයි. ලස්සන ජීවිතයක් විතරකුත් නෙවෙයි. ඉතින් ඔබ ලබන මේ දියුණුවත් එක්ක ඔබේ සිත, දැනුම, තීරණ සමාජයත් එක්ක උසස් කර ගැනීමෙන් ඔබට මේ කියන දියුණුව ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා. දෙවෙනි කාරණාව තමයි මේ හිත. දියුණු වෙන්න නම් ඔබ ඔබේ සිත ශක්තිමත් කරගත යුතු වෙනවා. කතාවකුත් තියෙනවා හිත ඇත්නම් පත කුඩාද කියලා. ඉතින් ඔයාගේ මයින්ඩ් සෙට් එක වෙනස් කරගන්න ඕනේ. ඒත් එක්කම මට බැහැ, මට මේක කරන්න බැහැ කියන එක අයින් කරලා දාලා මට මේ දේ කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් කියන දේ හිතේ තියාගන්න ඕනේ. ඒත් එක්කම හැම දෙයකම දෝෂ දකින්න කෙනෙක් නම් ඔයා ඒ දෝෂ දකින්න එක නවතා දමන්නත් ඕනේ. හිත වෙනස් කරගත්තේ නැත්නම් මෙන්න මේ පියවරට ඔබට යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දියුණු වීමේ සැබෑ මාර්ග අතර තුන්වෙනි කාරණාව විදිහට මම ඔයාලට පුංචි රහසක් කියන්නම්. ඒ තමයි කාලය. ඉතින් මේ කාලය නිසියාකාරව භාවිතා කළොත් ඔයාට මේ දියුණුවේ මාර්ගයට පිවිසෙන්නට හැකියාවක් තියෙනවා. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, කොහොමද අපි මේ කියන කාලය හරියට කළමනාකරණය කරගන්නේ කියන එක. ඉතින් මේ කියන කාලය කළමනාකරණය කරනකොට අපිට කරන්න අමාරුම දෙයක් තමයි මේ ෆෝන් එකකින් අයින් වෙන එක. ෆෝන් එකකින් අයින් වෙනවා කියන්නේ අමාරු දෙයක් තමයි. ඒ වුණාට අපි දියුණු වීමේ මාර්ගයක් විදිහට මේ ෆෝන් එක අයින් කළ යුතු දෙයක්. ඒත් එක්කම ඔබ නිකරුණේ ගත කරන කාලය, එහෙම නැත්නම් නිකරුණේ කියවන කාලය නවතා දැමිය යුතුයි. ඒ වෙනුවට ඔබ පොතක් එහෙම නැත්නම් ඔබේ ස්කිල්ස් දියුණු කරගත යුතුයි. ඒ වගේම තමයි වැදගත් මොටිවේෂන් වීඩියෝස් නැරඹිය යුතුයි. දියුණු වෙන්න නම් දැනුම තියෙන්න ඕනේ. ඉතින් හතරවෙනි කාරණාව තමයි දැනුම. කුමන හෝ වෘත්තියක දැනුම ඔබ සතුව පැවතිය යුතුයි. ඔබේ හැරවුම් ලක්ෂ්‍ය ඔබම සොයාගත යුතුයි. ඔබ ඔබේ දක්ෂතාවයට ගැළපෙන පරාසයකින් දැනුම අධ්‍යයනය කළ යුතු වෙනවා. ඒත් එක්කම කමියුනිකේෂන්ස්, ලැන්ග්වේජ්, මනි මැනේජ්මන්ට්, ටෙක්නොලොජි පිළිබඳ ඔබ අවධානය සිටිය යුතුයි. ඒ වගේම තමයි සර්ටිෆිකේට් ගොඩක් ඔබ ළඟ තබාගෙන ඉන්නවට වඩා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තමයි වැදගත්කමක් තියෙන්නේ. පස්වෙනි කාරණාව තමයි වැරදීම් සහ පරාජයන් දරා ගැනීම. ඉතින් මේ ලෝකේ දියුණු වුණු සෑම මිනිස්සෙක්ම පරාජයන්, ඒ වගේම තමයි වැටීම් එක්ක ඉදිරියට ගියපු මිනිස්සු. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක් ළඟම failure, falling downs තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක නවතින්න උවමනාවක් නැහැ. මේ ලෝකේ වැටි නැගිටිච්ච මිනිස්සයා තමයි දියුණුවේ මං පැත්තටම ගිහින් ඉන්නේ. මේ කරුණු පහට අමතරව මං ඔයාලට තව එක්ස්ට්‍රා කරුණක් කියලා දෙන්නම්. ඒ තමයි ඔබ වටාපිටාවේ සිටින මිනිස්සු පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔයා වටේ ඉන්න මිනිස්සු ඔයාගේ දියුණුවට ප්‍රබලවම බලපානවා. නෙගටිව් කතා කරන අය, ඒත් එක්කම ඔයාට hina වෙන අය, ඒත් එක්කම ඔයාගේ හීන ඩවුන් කරලා දාන අය, මේ අයට ඔයා සීමා දාන්න ඕනේ. ඒ වෙනුවට ඔබ positive thinking, learning mindset තියෙන මිනිසුන් ආශ්‍රය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම මේ කියන දියුණුව ලැබෙන්නේ කතා කිරීමෙන්වත් සිතීමෙන්වත් නෙවෙයි, ක්‍රියා කිරීමෙන්ම පමණයි. ඔබ අද ගන්න පොඩි තීරණයක්, එහෙම නැත්නම් පොඩි පියවරක්, පොඩි වෙනසක් ඔබේ ජීවිතේම වෙනසකට භාජනය කරන්න හැකියාවක් තියෙනවා. ඔයා අද මේ වීඩියෝ එක බලලා එක දෙයක් හරි වෙනස් කරගත්තා නම් ඔයා දැනටමත් මේ කියන දියුණුවේ මාර්ගයට
ඇතුළත් වෙලා ඉවරයි. ඔයා මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් මාව subscribe කරන්න. ඒත් එක්කම like කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි ආයෙත් දවසක මුණ ගැසෙමු.